පෞද්ගලිකව ඉල්ලන උදව්වක් නෙමෙයි මේක. ගමක් වෙනුවෙන්ම ඇත්තෙම මේ ඉල්ලන්න තීරණය කරේ නාටදෙය ආන්දරන්ගේ අර රතුපස්සල වතුර ප්‍රශ්නේ ඊටාම උග්‍ර විදිහට බලපානවා අපිට. ඔබ වහන්සේට පුළුවන් නම් සාමාන්‍යයෙන් අපේ ටැංකියකටවත් දාගන්න මේ මෙච්චර ජල ප්‍රමාණයකට මේ වයිදයක් එකතු කරන්න කියලා මේ වස විස නැති කරගන්න. ඉංගිනියට උතර ඇසිඩ් ගතිය වැඩි කියලා කියන්නේ මෙහෙත් ඇවිල්ලා සමහර අය වතුර පෙන්නලා උපදෙස් අරගෙන ගියා කෙනෙක් ඇවිල්ලා ඉංගිනියට හොඳයි කියලා කියනවා. ඉංගිනියට ආම්ලික ඔයගොල්ලෝ බොන වතුර වලට ඉංගිනියට ආම්ලික භාවය අඩු කරනවා. ඊළඟ රත්මල් පොහොට්ටු හොඳයි. රත්මල් පොහොට්ටු වලින් විස අඩු කරනවා. මුරුංගා දළු හොඳයි. වට්ටෝරුවක් හැටියට ගත්තොතින් ඒ වතුරට ඉංගිනියට දාන්න පුළුවන් කියනවා. ඉංගිනියට අපි හිතමු වතුර කලයකට හරි ඔයගොල්ලෝ ලිං මට්ටමින් දහන්නේ වතුර බොන මට්ටමින් දහන්නේ කියනවා. මෙතන ගොඩක් කට්ටිය ඉන්නවද ඒකනේ හරින් එන. මේ දෙයම් දුන්නේ දැන් සහභාගී වුණේ නම් අද මම කියලාත් ආවා මම මෙතනින් අහගෙන ඉන්නම් උපදේශක් කියලා හැම ලිඳකම පානය කරන්න පාවිච්චි කරන්න බැරි මට්ටමක් තියෙනවා. දැන් වැඩේ එතන ආදීනම් කියන්නේ ඔයගොල්ලොන්ට තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර දැම්මත් උල්පත් ජලය නෙන්නේ. නැවත නැවත ජලය එකතු වෙනවා. ඒක කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා එතන. ටැංකියකට වගේ. එහෙම ටැංකියකට ගන්න පුළුවන් නම් එතනදී සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම ඔයගොල්ලෝ බොන ජලයට පටන් ගන්න කියනවා. බොන ජලය අරගෙන ඒ බොන ජලයට දාන්න කලනම් කලයකට එහෙම නැත්නම් ඔයගොල්ලෝ කල 4ක විතර ප්‍රමාණය දානවා නම් ඒ වුණත් කමක් නැහැ කිව්වා. සාමාන්‍ය ඉස්සෙල්ලාම කරන්න කිව්වා හොඳම දේ තමයි කල ටිකක් ගන්න කියනවා. කල අරගෙන කල වලට වතුර දාන්න. දාලා මැටි ටිකක් අරගෙන ගොමත් එක්ක කලවම් කරලා කලේ වටේටම ගාන්න කිව්වා. කලේ වටේට ගාන්න ගොමයි මැටි ගාලා තෙත රෙද්දකින් නිතර වහලා තියන. කලේ ඔතන්න හොඳට චීත්තකින් වගේ රෙද්දකින් එතුවත් කමන්නේ නැහැ කියලා. මේ චීත්ත භාගයක් හරි පුළුවන් ප්‍රමාණය කලේ ඔතන්න කිව්වා. හොඳට තෙත කළා. ඔතලා ඉවරලා ඒකට ඉංගිනිය මෙන්න මේ වට්ටෝරු ලියා ගන්න. ඉංගිනියට 10යි. රත්මල් පොහොට්ටු 20යි. මුරුංග දළු 6ක්. මේ කතුරු මුරුංග නෙමෙයි අනිත් එක. කරල් එක. ඔව්. මුරුංග දළු 10ක්. මුරුංග දළු 6ක්. කපු පුළුන් යට 20ක් දාන්න. ඔය ටික ඔක්කොම ටික එකතු කරලා පොඩි පොට්ටනියක් හදන්න කියනවා. පොඩි රෙදි කෑල්ලක් අරන් කපු කොටන් රෙදි කෑල්ලක් අරන් පොට්ටනියක් හදන්න. පොට්ටනියක් හදලා ඔයගලන්ට පුළුවන් නම් දුම් ගස්සන්න කියනවා. පොඩ්ඩක් දුම් ගස්සන්න. එහෙම නැත්නම් පොට්ටනිය තාච්චියකට වැලි දාලා ඒ වැලි ගොඩේ තියලා රත් කරන්න කියනවා. ඒ කියන්නේ වේලෙන්න. ඒකේ තියෙන ජලය කොටස වාෂ්ප කරන්න ඕන කියලා කියන්නේ. ඒ රත් කරලා කහ වතුරේ ඔබන්න. කහ අලයක් අරගෙන තලලා වතුර ටිකකට දාලා ඔය ටික ඔබන්න. දැන් ওই පොට්ටනිය හදන්න ඕක 10 ගුණෙන් ගත්තත් කමක් නැහැ. දැන් ඔය කියපු ප්‍රමාණය 10 ගුණයකින් විතර ගන්න. 20 ගුණයකින් හරි කමන්නේ ගන්න. අරගෙන පොඩි පොට්ටනියක් හදන්න කොටන්නේ නැහැ නිකම්ම. හදලා වැලි ගොඩේ තියලා හොඳට රත් කරනවා. කබලේ දාලා වැලි ටිකක් ඒක පොට්ටනිය ඒකේ ඔබන්න වලක් හදලා ඔබන්න. ඔබලා හොඳට රත් කරන්න. එතන වැලි දැන් තාච්චියේ පොට්ටනිය ගෑවෙන්නේ නැහැ. වැලි උඩමයි පොඩි වලක් හදලා ඒ කියන්නේ වැලි ටිකක් වැඩිපුර දාන්න ඕන. වැලි උඩම දාලා හොඳට ඔබන්න. ඔබලා ඉවර වෙලා ඒක රත් කරන්න විනාඩි 5ක් කියමුකෝ අපි. ගින්දර මද ගින්නේ රත් කරන්න හොඳට. රත් කළා ඒ ටික කහ වතුරේ පොඩි කහාලයක් තලලා වතුර ටිකක් හදාලා කහ වතුර හදාගෙන ඒක ඔබන්න ගිල්ලන්න. ගිල්ලලා ආයි වැලි ගොඩේ ගිල්ලලා විනාඩි 15ක විතර රත් කරන්න. හොඳට රත් කරන්න. රත් කළා ඉවර වෙලා සුදු හඳුන් කුඩු ටිකක් අරගෙන පොට්ටනිය ගලවලා ඒකට දාන්න කිව්වා.
සුදු හඳුන් කුඩු ටික කුඩු ගන්න කියලා කියන්නේ. නැත්නම් සුදු හඳුන් කෑලි උනා නම් වැඩිය හොඳයි. පොඩි පොඩි කෑලි. ලී කෑලි සුදු හඳුන් ලීය. එතකොට ඒක අරගෙන දාලා ඊට පස්සේ පොට්ටනියයි ගැට ගහලා ඒක දාන්න කියන වතුර වාදනයට. ඒක වතුර වාදනයට දැම්මහම ඇසිඩ් ගතිය අඩු වෙයි කියලා කියන්නේ. ඒගොල්ලෝ භාවනා කරන අය හැටියට හොඳට මෛත්‍රී කරන්න කියලා. පරිසරයට මෛත්‍රී කරන්න. මෑණි පරිසරයට මෛත්‍රී කරන්න කියලා දෙන්න. මොකද්ද? පරිසරයට මෛත්‍රී කරන්න. පරිසරයේ ඉන්න සියලු ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මෛත්‍රී කරනවානේ. මෛත්‍රී කරන විදිහට වෙනම පරිසරයේ ඉන්න සත්තුන්ට මෛත්‍රී කරන්න. අපා දෙපා සිව්පා බහුපා ඊළඟ අමනුෂ්‍ය කොට්ටාශ වලට මෛත්‍රී කළා. ඕවට අදාළ නිසි බලධාරීන්ට හොඳට මෛත්‍රී යවන්න කියනවා. මෛත්‍රී යවලා මම දෙයක් කියන්නම් ඒක කරන්න එකතු වෙලා හැමෝම කියලා කියන. පඳුරක් අරගන්න. අරගෙන බුදු පිළිමේ ළඟ තියලා බාර කරන්නකෝ සීනිගම දෙවොල් දෙයියන්ට. බාර කළා උන්වහන්සේට ශක්තිය ඇති වෙලා අපි ද්වේෂය නෙමෙයි මුල් කරන්නේ මෛත්‍රී පාරමිතාව තමන්ගේ මුල් කරගෙන මේ පාලනය කරන මර්ධනය කරන ශක්තිය ලැබේවා කියලා නිසි මූලික වෙච්ච අයට සුදුසු ආකාරයට මර්ධනය කරලා මේකට සුදුසු පිළියම් යෙදේවා කියලා අදිෂ්ඨානය තියලා සීනිගම දෙවොල් දෙයියන්ට බාර කරන්නකෝ හැමෝම පඳුරක් ගැට ගහලා බුදු පිළිමේ ළඟ තියලා අදිෂ්ඨානය තියලා පැය භාගයක් දෙවොල් දෙයියන්ට බාර කරලා එතන තියන්න කිව්වා. ඉස්සෙල්ලම මේක කරන්නේ මෙහෙමයි කියනවා. කහ වතුරෙන් හොද ගන්න රුපියල් 5 කහසියක්. හොදගෙන බුදු පිළිමේ ළඟ තියලා අදිෂ්ඨාන තියන්න සීනිගම දෙවොල් දෙයියන්ට බාරයි මේ අසාධාරණය. ඔබ වහන්සේ නාත දෙවියන්ගේ අවවාදයේ පරිදි අපි මේ දෙක කරන්නේ ඔබ වහන්සේ සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කියලා. බාර කළා එයින් ඔබ වහන්සේගේ පාරමී පුරා ගන්න අතපය කඩන්න නම් නෙමෙයි කියන්නේ කියන එක තදින්ම කියන්න කිව්වා. මෛත්‍රියයි ඉල්ලන්නේ හැබැයි සාධාරණයි. ඔබ වහන්සේගේ පාරමී පිරේවා එක තදින්ම කියන්න පිරිසිදුව මේ සියල්ල නිසි පරිදි निराකරණය කළ දෙන්න කියලා. එතෙන්දී පැය භාගයක් එතන තියලා ඒක අරගෙන රතු පාට රෙදි කෑල්ලක් අරගෙන පඳුරක් ගැට ගහලා තමන් හොඳට මෛත්‍රී කළ පරිසරයට ගිහිල්ලා බෝධියේ බටහිර අත්තක ගැට ගහන්න කිව්වා හැමෝම. ඔය ප්‍රශ්නේ තියෙන පැත්තේ ඉන්න හැමෝම. එතනින් පස්සේ අපි බලමු විසඳුම කියලා කිව්වා. එහෙනම් දැන් හරිනේ නාත දෙයි හාමුදුරුවන්ගෙන් ඉල්ලුවනේ කිව්වා. මම හාමුදුරු කෙනෙක් නෙමෙයි. චීවරයට අපහාස කරන්න එපා දෙයියොන්ට හාමුදුරුව කියලා කියනවා. දේව රූපේ ලෞකිකයි චීවරයේ බුද්ධාංකුර බුදුජානන් වහන්සේගේ අද තමන් චීවරේ දරාගෙන හිටින අඳුරන්නේ නැති එමටයි කියනවා. ඒත් බුද්ධ ශ්‍රාවකින් වහන්සේ කියන්නේ චීවරයක් දරාගත් උත්තමයින් වහන්සේ. මම දන්නවා වැඩි ගෞරවයට අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා හාමුදුරුවනේ කියන්නේ කියනවා. ඒත් හාමුදුරුව කියන්නේ පාරමිදම් පුරන කෙනෙක් කියනවා. ඒ නිසා කමක් නැහැ ඔයගොල්ලන්ගේ ශ්‍රද්ධාවට කිව්වට ඒ වුණාට මම මේ හඳුන්වලා දුන්නේ වචනේ තේරුම කියලා කිව්වා. ඉතින් වැඩි ශ්‍රද්ධාවට හාමුදුරුවනේ කිව්වට දැන් ඔයගොල්ලෝ දන්නවනේ දෙයියෝ ලෞකිකයි කියලා කියනවා. ඉතින් මම පාරමීදම් පුරන දෙවි කෙනෙක් වුණාට දෙයි හාමුදුරුවනේ කියලා කියන්න එපා. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේට තමයි අපි හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒත් ඉතින් මේක දැන් ලංකාවේ ගොඩක් අම්මලා පුරුදු වෙලා තියෙන වචනනේ කියනවා කමක් නැහැ. ඒත් අර්ථය තේරුම් ගන්න කියලා කියනවා. බුද්ධ පුත්‍රයන් වහන්සේ කියන්නේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන ඇත්තෝ. සීලේ පිහිටි කෝටියක් සංවර සීලේ පිහිටි ඇත්තෝ. ඒ ඇත්තන්ට තමයි හාමුදුරුවෝ කියලා කියන්නේ. හොඳයි දැන් හරිද මේ ප්‍රශ්නෙට උත්තර ලැබුණාද කියලා අහනවා. ඊළඟට මොනවද තියෙන ප්‍රශ්න? ඕක හොඳට අර වේලිලාද කියලා බලන්න කිව්වා. වේලිලා නම් ඕක සතියක් විතර පුළුවන් කියලා. ඉතින් ඕගොල්ලන්ට පොට්ටනි 3-4 කොයින් දැම්මත් කමක් නැහැ කියලා කියන්නේ. මොකද ඕගොල්ලම ඊට පස්සේ අරගෙන ඇසිඩ් ගතියනේ ඕගොල්ලෝ බලන්නේ ආම්ලිකතාවයනේ බලන්නේ. ඕකේ ආම්ලිකතාවෙ ඊට වඩා ගොඩක් විස තියෙනවා කියලා. එදා මට මතක නැහැ එක්කෙනෙක් ඇවිල්ලා ওই වතුර පෙන්න ලියාගෙන ගියා.
තවත් නොඑක් විස ද්‍රව්‍ය ගොඩක් තියෙනවා හානිකර ද්‍රව්‍ය. ඒ නිසා ඒව ඔක්කොම අයින් වෙයි කියලා තමයි මේක දුන්නේ. ඔව් දැන් ඔය එකෙන් විස අයින් වෙයි කියලා කිව්වේ බොන වතුරට විශේෂයෙන් ඔක දාන්න. ඔයගලන් ටැංකි තියෙනවනම් ටැංකි වලට තොයින් 5ක් 6ක් දාන්න කිව්වා.